I'm at a different location today. I'm in my garden. මම ඉන්නේ අද වෙනස් තැනක. I'm at a different location. මම at පාවිච්චි කරා මම ඉන්න place එක කියන්න. එතකොට මම ඉන්නේ මොන area එකකද කියන්න මම I am in my garden කියලා භාවිතා කරා. Newton Real Life English video number 2 වලදී ඔබ හඳුනාගත්තා වගේ at භාවිතා කරමින් location එකේදී I'm at work, I'm at school වගේ. ඊට පස්සේ I'm in the bedroom, I am in the bathroom වගේ අපි හරියටම මොකක් ඇතුළේද ඉන්නේ කියන එක අපි කතා කරා. අද වීඩියෝ එකෙන් තවත් මීට සමීප ගොඩාක් උදාහරණ ඔබට බලන්න දකින්න පුළුවන් මේ ඔබේ YouTube channel එක Newton Real Life English. I am at home. I am at home. මම ගෙදර ඉන්නේ. හැබැයි මම ගේ ඇතුළේ ඉන්නවා කියන්න ඕන නම් I am in the house කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම my son is at school. My son is at school. අපි place එක තමයි at වලින් කියන්නේ. තව අපිට කියන්න පුළුවන් මෙහෙමත්. The teacher is in the class. The teacher is in the class. දැන් මම කියන ඒ කියන්නේ ළමයි කියලා හිතමු ඔබ. ඒතර ඔබ පන්ති කාමරයේ ඇතුළේ ඉන්නවා නම් I am in the class කියලා කියන්න පුළුවන්. My father is at work. My father is at work. මගේ තාත්තා වැඩ කරන තැන ඉන්නේ. අපි තුමු තාත්තා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. එතකොට my father is at the office. My father is at the office. the කියන එක තමයි මේ the කියලා ශබ්ද වෙන්නේ. vowel sound එකක් තිබෙන නිසා office කියන වචනේ. එතකොට my father ඔෆිස් එක ඇතුළේ ඉන්නවා කියන උමනාවක් තිබෙනවා නම් ඔෆිස් එක ඇතුළේ ඉන්නවා කියන my father is in the office කියන්න පුළුවන්. නැත්නම් ඔබ ඔෆිස් එක ඇතුළේ ඉන්නවා නම් I am in the office කියලා කියන්න පුළුවන්. එතකොට ඉන්නේ ඇතුළේ. ඒ ගොඩනැගිල්ල තුල කියන අදහස තමයි එතන අවශ්‍ය වෙන්නේ. එසේ නැතිනම් සාමාන්‍ය විදිහට අපිට තැන කියන්න පමණක්. ඉන්න තැන කොහෙද ඉන්නේ? මම ඉන්නේ ඔෆිස් එකේ. I am at the office. My father is at the office. We are at temple. We are at temple. අපි ඉන්නේ පන්සලේ. පන්සලක කියනනම් we are at a temple කියන්න පුළුවන් අපිට. මෙතන සාමාන්‍ය විදිහට පන්සලේ ඉන්න කියනකොට we are at temple කිව්වහම හරි. We are at church. අපි church එකේ ඉන්නේ. නැත්නම් we are at mosque. අපි mosque එකේ ඉන්නේ. There are a lot of people at the railway station. There are a lot of people at the railway station. Railway station එකේ ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඒ වගේම අපිට there are a lot of people at the Sunday fair. ඉරිදා පොලේ ගොඩක් මිනිස්සු ඉන්නවා. ඒ වගේ අපිට කියන්න පුළුවන්. We are waiting at the bus stop. We are waiting at the bus stop. අපි bus stop එකේ බලාගෙන සිටිනවා. බස් එකක් එනකම් බලා සිටිනවා at the bus stop. They are at the park. නැත්නම් we are at the park අපිට ඕන විදිහකට භාවිතා කරන්න පුළුවන්. ඉස්සරහින් පුද්ගලයා අපිට වෙනස් කරන්න. I am at the park. එතකොට ඒ වගේම beach. I am at the beach. We are at the beach. අපිට ඒ විදිහට use කරන්න පුළුවන්. I am at the shop. මම කඩේට ඇවිත් ඉන්නේ. I am at the shop. At the shop. ඔබ කඩේට ඇවිල්ලා ඉන්නවා කියන්නේ place එකට ඇවිල්ලා ඉන්නවා කියන එක. ඒකෙදි අපිට at the shop කියලා පාවිච්චි කරන්න පුළුවන්. We are at the traffic lights. ඒක බලන්නකෝ. අපි මේ traffic lights ගාව ඉන්නේ. දැන් පාරේ ඔබ ධාවනය කරන ගමන් දැන් ඔබ ඊතර නතර වෙලා ඉන්නවා. We are at the traffic lights. නැත්නම් I am at the traffic lights. නැත්නම් I am at the railway crossing. මම දුම්රිය හරස් පාර ගාව තමයි ඉන්නේ. I am at a junction. I am at a junction. එහෙම කියන්නත් පුළුවන්. මම හන්දියක ඉන්නේ දැන් මේ වෙලාවේ. I am at a junction. ඒ වගේම අපි බලමු I am at a party. I am at a party. ඒක place එකක් නෙමෙයි. මොකක්ද ඒක? event එකක්. එක්තරා වැදගත් අවස්ථාවක් සිදුවීමක්. උත්සවයක් වෙන්න පුළුවන්. function එකක් වෙන්න පුළුවන්. right. එතකොට අපි at use කරනවා when you are attending an event. මොකක් හරි event එකකට ඔබ attend වෙනවා නම් සහභාගී වෙනවා නම් අපි ඒකෙදි at භාවිතා කරනවා. I am at a party. I am at a party. I am at a meeting. I am at a meeting. මං ඉන්නේ රැස්වීමක. I am at a wedding. I am at a wedding. මම wedding එකක ඉන්නේ. I am at a concert. I am at a concert. මම concert එකකට ඇවිල්ලා ඉන්නේ. I am at a funeral. I am at a funeral. මම අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වෙලා ඉන්නේ. මල ගෙදරකට ඇවිල්ලා ඉන්නේ කියලා කියන්න පුළුවන්. I am at a conference. මම conference එකකට ඇවිල්ලා ඉන්නේ. අපිට මේ විදිහට at භාවිතා කරන්න පුළුවන් මේ කියන event එකත් එක්ක.
හැබැයි තව විශේෂ දෙයක් තිබෙනවා. අපි හිතමු ඔබ ඒ මීටින් එකකට අපි දැන් I am at a meeting කියලා කියවනේ. I am at a meeting කියන එකේදී මම මීටින් එකකට ඇවිත් ඉන්නේ. මේ මීටින් එකක ඉන්නේ. හැබැයි ඔබට කියන්න ඕනේ නම් ඔබ එහි සක්‍රිය සමාජිකයෙක් විදියට ඔබ වාද කරනවා, ඔබ ප්‍රශ්න කරනවා. එතකොට ඔබ ඒකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. සක්‍රිය සමාජිකයෙක් විදියට සම්බන්ධ වෙන්නේ. ඒකෙදී අපිට I am in a meeting කියන එක භාවිතා කරන්න පුළුවන් because කියන්නේ ඒ වෙලාව කවුරු හරි ඔබට අහනවා නම් ඔබට කතා කරන්න පුළුවන්ද කියලා. No, I'm sorry, I'm in a meeting. I can't talk to you right now. මට මේ වෙලාව ඔබට කතා කරන්න බෑ. මම ඉන්නේ මීටින් එකක නිසා. ඒ විදිහට අපිට in භාවිතා කරන්නත් අවස්ථාවක් තිබෙනවා. සීමිත වශයෙන් අපි වැඩිදුර කතා කරන්නේ නැහැ. මොකද මේක පටලවා ගන්නවා. එතකොට අපි දැනට at කියන එකත් එක්ක ඉවෙන්ට් එක ගැන කතා කරලා තියමු. ඒ වගේම අපි දැන් බලමු in with an area or inside building. අපි in කියන වචනය අපි කලින් වීඩියෝ එකේ කතා කළා වගේ තවදුරටත් උදාහරණ සමග කතා කරමු. I am in the house. ඔබට මතක ඇති I am in the house. මම ඉන්නේ ගේ ඇතුලේ. Oh, I am in the bedroom. අපිට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. He is in the office room. He is in the office room. එයා ඔෆිස් රූම් එක ඇතුලේ ඉන්නේ. ඔෆිස් එකේ ඉන්නවා කියනකොට අපි at the office කියවනේ. නමුත් ඔෆිස් එක ඇතුලේ යම්කිසි වෙන් වූ තැනක කාමරයක් තුළ එහෙම ඉන්න වෙලාවකදී තමයි අපි in කියන එක යූස් කරන්නේ. සමහරට ඒ ඔෆිස් එකේ කැන්ටීන් එකක් තියෙනවා නම් අපිට I'm in the canteen කියන්නත් පුළුවන්. I'm in the garden. මම ඉන්නේ ගෙවත්ත තුල. එතකොට ඒක ඒරියා එකක් ඔබ දන්නවා. In the garden. I'm in the garden. The boy is in the classroom. The teacher is in the classroom. පන්ති කාමරය තුල කියන කොටස ඇතුලේ තමයි යා ඉන්නේ. නමුත් පාසලේ ඉන්නවා කියනකොට ඒ ප්ලේස් එක නිසා at school කියන එක ඔබට මතක ඇති. I'm in the computer section. I'm in the computer section. මම ඉන්නේ computer section එකේ. එතකොට එක්තරා ප්ලේස් එකක වෙන වූ තැනක තමයි මේ computer section කියලා කියන්නේ. ඒකදී එතකොට අපි in කියන වචනේ use කරනවා. She's in the bathroom. She's in the bathroom. Bathroom එකේ තුල කියන එක. In the cinema කියන එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. We are in the cinema. ඒක නම් exactly කියනවා watching a movie. ඒ කියන්නේ ඒක movie එකක් බලන ගමන්, film එකක් බලන ගමන් තමයි ඉන්නේ. එතකොට ඒ තුල ඉන්නේ සිනමා එක තුල ඉන්නේ චිත්‍රපට ශාලාව තුල. සිනමා ශාලාව තුල. නමුත් අපිට ඒ ස්ථානයේ ඉන්නවා කියන එක පමණක් අඟවන්න කෙනෙක්ට අවශ්‍ය නම් අර කලින් පුරුදු පරිදිම අපිට I'm at the cinema කියලා කිව්වට වරදක් වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ ඔබ ඇතුළේ ඉඳගෙන සිනමා එකේ කියන්නේ මූවි එක රස විඳින ගමන් ඉන්නවා කියන එහි තුල ඉන්නවා කියන අදහස නෙමෙයි කියවෙන්නේ. ප්ලේස් එකේ ඉන්නවා කියන එක පමණයි. ඒ වගේම I am in the kitchen. My mother is in the kitchen කියන්න පුළුවන්. ඒ විදිහට ඊළඟට අපි හිතමු dog කෙනෙක් කියලා. The dog is in the kennel. The dog is in the kennel. මේ kennel කිව්වේ අපි බල්ලට හලු වෙනම කූඩුවක් තියෙනවා. බලු කූඩුව කියන්නේ ඒකට kennel කියලා කියනවා. The dog is in the kennel. See you in the next video. අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත හමු වෙමු.